ලංකාව ගැන ඔයා හීනකින්වත් හිතපු නැති පුදුම හිතෙන රහස් 10ක් අද අපි බලමු. අංක 1 නම් ඔයාව අනිවාර්යෙන්ම පුදුම කරાવી. අංක 10. ලෝකේම පළවෙනි කාන්තා අගමැතිනිය බිහි වුණේ අපේ රටින්. ඒ 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මතිනිය. මේක කාන්තාවන් ගැන මුළු ලෝකෙටම දුන්න ලොකු ආදර්ශයක්. අංක 9. ආසියානු අලියතුන් ලොකුම රංචුවක් ස්වභාවිකව එකම තැනකින් බලාගණ්ඩ පුළුවන් ලෝකයේ එකම තැන අපි මින්නේරිය ජාතික වනෝද්‍යානය. වියලි කාලෙට අලි 300ක් විතර වතුර හොයාගෙන මෙතෙන්ට එකතු වෙනවා. අංක 8. අහලා තියෙනවද මරණයේ පෙරනිමිත්තක් කියන අද්භූත උලමා ගැන? මේ කුරුල්ලාගේ සද්ද හරියටම ගෑනු කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා වගේ ඇහෙන නිසා තමයි අතීතයේ ඉඳන්ම මිනිස්සු මේකට බය වුණේ. අංක 7. ලෝකේ ප්‍රධාන ආගම් 4ක්ම එක විදියට වඳින පුදන ලෝකේ එකම කන්ද තමයි සමනල කන්ද. බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි කියන මේ හැමෝටම තමන්ගේ ආගමික විශ්වාසයන් නිසා මේක පූජනීයයි. අංක 6. ලෝකේ හොඳම සැබෑ කුරුඳුවල නිජබිම ලංකාව. අතීතයේ ඊජිප්තුවේ පාරාවෝවරුන්ගේ මමි නරක් නොවී තියාගන්න පවා පාවිච්චි කරලා තියෙන්නේ ලංකාවෙන් අරන් ගිය මේ කුරුඳු. අංක 5. ඉස්සර ලංකාවේ ඉඳන් ඉන්දියාවට පයින් යන්න පුළුවන් කමක් තිබුණා. මන්නාරමේ ඉඳන් ඉන්දියාවට තියෙන ආදම්ගේ පාලම 1480 ආපු දරුණු සුලිකුණාටුවකින් කැඩෙනකම්ම මිනිස්සු පයින් ගමන් කරලා තියෙනවා. අංක 4. කොච්චර පොඩි රටක් වුණත් ලෝකයේ භූමියට සාපේක්ෂව වැඩිම දියඇලි ඝනත්වයක් තියෙන්නේ ලංකාවේ. පුදුම වුණත් ඇත්ත දියඇලි 350කට වඩා අපේ රටේ තියෙනවා. අංක 3. මිනිසෙක් විසින් හිටවපු ලිඛිත ඉතිහාසයක් තියෙන ලෝකයේ පැරණිතම ගහ තියෙන්නේ අනුරාධපුරේ. ඒ ක්‍රීපූ 288 දී හිටවපු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. අංක 2. ඉංග්‍රීසි භාෂාවේ තියෙන සෙරෙන්ඩිපිටි. ඒ කියන්නේ අහම්බෙන් ලැබෙන වාසනාව කියන වචනේ හැදුනේ පුරාණ අරාබි ජාතිකයින් ලංකාවට කියපු සෙරෙන්ඩිප් කියන නමින්. අංක 1. පෘථුවියේ ගුරුත්වාකර්ෂණයේ අඩුම තැන තියෙන්නේ ලංකාවට කිට්ටුව ඉන්දියන් සාගරේ. එතනදී වෙන තැන්වලට වඩා අපි බරත් පොඩ්ඩක් අඩු වෙනවා. මේකෙන් ඔයා දැනන් හිටපු නැතිම කරුණ මොකක්ද කියලා කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න ටොප් 10 LK අපිව දැන්ම ෆලෝ කරන්න.